දිනය 2025 3:20 වෙලාව යන්තම් උදේ 11 වුණා විතරයි. මමයි දනු මල්ලි කොමල් මල්ලි මේ සූදානම වෙනදා වගේම වේදනාවේ ශූන්‍යාන්තයක් සොයාගෙන වික්‍රමාන්විත මුර සංචාරකයේ දෙන්න. මේ පාර මුර සංචාරයේ යෙදලා තියෙන්නේ සිරිපා අඩවියේ දෙහනකන්ද මුක්කු හතරා සිරිපා මළුවට. වෙනදා වගේම වික්‍රමාන්විත සංචාරයක් සමග රැඳිලා ඉන්න කියලා හැමෝටම සාදරයෙන් ආරාධනා කරනවා. දැන් වෙලාව 6:34යි. අපි අල්ලල යනවා පේන්නේ යන්තම් පාරක් පේනවා. වෙසෙ ඉන්නෝනේ මේ දිවියා අර සුබ දවසක් ඒවා. කට්ටිය සමහරක් අය නම් දකින්නකොටම දන්නවා අපි මේ කොහෙටද ඇවිල්ලා තියෙන්නේ කියලා. අදත් වේදනාවේ ශූන්‍යාන්තයක් සොයාගෙන මුර සංචාරකයේ දෙන්න අපි ඇවිල්ලා ඉන්නවා සුමන සමන් දෙවියන්ගේ අඩවියට. ඒ කියන්නේ අද සමල්ලකන්ද තරණය කරන්න යන්නේ දෙහනකන්ද මුක්කුවත්ත පාරේ. මේ දෙහනකන්ද මුක්කුවත්ත පාර පටන් ගන්න මංසලකුණ ගාවට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ බුදු පිළිමේ බෝධින් වහන්සේ ගාවට ඇවිල්ලා තියෙන්නේ. මගෙත් එක්ක අද යන්න ඉන්නවා කොමල් මල්ලි, අපේ දනු ශ්‍රී ලංකායි, කියපාර අවාරේ සිරිපාදේ සඳකල තැන්නෙන් යන්න හම්බුණ දනුමල්ලි ඉන්නවා. අපි එහෙනම් අදත් සුන්දර මුරු සංචාරක ඔයගොල්ලෝ එක්කන් යනවා. එහෙනම් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. යන ගමන් නැවත හම්බෙන්න. එහෙනම් ජය වේවා. අපි ගමන පටන් අරගෙන පළවෙනිට රක්ෂිතයට ඇතුල් වෙනවා. රක්ෂිතයට ඇතුල් වෙනකොට මුලින්ම හම්බෙනවා අපිට රත්ගඟ තරණය කළා තමයි සමන රක්ෂිතයට ඇතුල් වෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ අඩවිය කියලා. අඩවියට ඇතුල් වෙන්න ඕනේ රත්ගඟ තරණය කරලා. මේ අපිට ඉස්සරහින් පේන්නේ රත්ගඟ. රත්ගඟ තරණය කරන්න අපේ බූට් තෙමා ගන්න බැරි හින්දා අපි පොඩ්ඩක් මෙන්න මේ වගේ ඉවුර දිගේ ගිහිල්ලා අපිට තෙමෙන්නේ නැතුව මාරු වෙන්න පුළුවන් තැනක් තියෙනකන් හම්බෙනකන් යනවා. ටිකක් අසීරුයි. ගල් එහෙම ලිස්සනවා. පරිස්සමෙන් යන්න ඕනේ. අපි රත්ගඟේ මේ පැත්තට ආවා. මේ පැත්තට ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. මේ ගඟට රත්ගඟ කියනවා කියලා කියන්නේ ඉස්සර මේ ගඟේ ගල් රතු පාටයි. දැනටත් මේ ඒකට සාක්ෂි තියෙනවා. මේ සමහරක් ගල් රතු පාටයි. ඒකින්ද මේ ගඟට රත්ගඟ කිව්වා කියලා තමයි කියන්නේ. අපි රත්ගඟ පාස් කරලා ඉවරලා දැන් මීටර් 500ක් 700ක් විතර දුරක් ආවා. ඒතකොට අපිට හම්බෙනවා මේ තව 12ක්. මම හිතන්නේ මේක තමයි වේවැල් දොල. වේවැල් දොල කියන්නේ මේකට තමයි. එතන ඒකට යන්න ඕනේ අපි. ගල් එහෙම හොදරම ඉස්සනවා. අපි සුන්දර සංචාරයක නිරත වෙනවා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි දෙහනකන්ද මුක්කවත්ත පාරේ යන මන්සලකුණු ඔක්කොමත් එක්කම මේ මුර සංචාරය අවසන් කරනවා. අපි දැන් වේවැල් දොල පාස් කරලා තව කිලෝමීටරයක් විතර ආවා. මේ අපි එක දිගට ආනතියට නගින්නේ රත්කන්ද. අපි රත්කන්ද නැගලා රත්කන්ද එහා පැත්තේ බෑමුට ආයෙ බහින්න ඕනේ. බහැලා තමයි ශ්‍රීපාදයට යන්න තියෙන්නේ. පළවෙනිට අපි මේ නගින්නේ දල බෑවුමක් තියෙනවා. මේ රත්කන්ද නගින්නේ. බලමු ඉස්සරහට අපිට හම්බෙන්නේ ගමන් මාර්ගයේදී වෙල්ලක්කාර ගල්ගේ බලමු අපි වෙල්ලක්කාර ගල්ගේ හම්බෙට තැනට යනකම් ගිහිල්ලා බලමු.
දැනට මේ වගේ ලස්සන පරිසරයක් තියෙන්නේ මහන්සිය හැබැයි හොඳටම මේ ගමන් මාර්ගේ තවත් ලෑන්ඩ් මාර්ක් එකකට වෙල්ලක්කාර ගල්ගේ ගාවට ආවා. මේ වෙල්ලක්කාර ගල්ගේ මේ යන්තම් රැස්සකට යන්තම් ඉන්න නම් පුළුවන්. ඒ කියන්නේ නතර වෙලා රැයක් ඉන්න තරක් නම් මේ හොඳ තත්ත්වයේ හරි ප්‍රමාණවත් තත්ත්වයේ හරි නෑ. අපි දැන් වෙල්ලක්කාර ගල්ගේ ගාවට ඇවිල්ලා ඉන්නේ. මෙතන මේ නිල් පාට ඊතලයක් එමත් ගහලා තියෙනවා. දිගටම පාරේ බෞද්ධ කොටි දාලා තියෙනවා. ඒකින්ද පාර හොයාගන්න නම් අපහසු නෑ. හැබැයි මේ නැග්ම නම් සාහෙන් අමාරුයි. අපි කොහොම හරි ඊතර ධෛර්යය අරගෙන මේ ගමන යනවා. සීරෝ පේන් එක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපේ දනු ශ්‍රී ලංකා මල්ලි කොමාල් මල්ලි දෙන්නම ඉන්නවා. අපි ගමන කොහොම හරි 3 දෙනා ඉවර කරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. එහෙනම් ජය වේවා. නැවත හම්බෙන්න. පේනවද මේ සමනල සුභාරක්ෂිතයේ තියෙන සුන්දරත්වය බලන්න. මේ ගල්වල ගස්වල ඔක්කොගේම පාසි බැඳිලා බල්ල තැන කොළපාට රූස්ස ගස් තියෙන්නේ. ඒ අතරින් කුරුල්ලොන්ගේ ශබ්ද ඇහෙනවා. අපි කුරුල්ලොන්ගේ ශබ්ද අහගෙන රැහැයියොන්ගේ ශබ්ද අහගෙන මේ ලස්සන මාවතේ සිරිපාදේ කරුණා කරනවා. අපි තාම මේ නගිමින් ඉන්නේ රත්කන්ද. තාම නැග්ම ඉවර නැහැ. සෑහෙන දුරකට නැග්මක් තියෙනවා. ඒ නැග්ම නැගලා අපි පල්ලම් බහින්න ඕනේ. ඊට පස්සේ ආයෙ නැවත නැග්මන් නගින්න ඕනේ. සිරිපාදේ මළුවට කරුණා කරන්න. එතකන් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා මම ඔයගොල්ලන්ට. අපි දැන් විශාල ආනතියක් නගමින් ඉන්නේ. මේ ධනහිස ඇවිල්ලා පපුව වදින තරම් සෑහෙන ලොකු නැග්මක් තියෙනවා. තාමත් මේ රත්කන්ද තමයි නගින්නේ අපි. රත්කන්ද දිගටම නැග ගන්න යන්න ඕනේ. කොහොම හිමීට අපි මේ කරුණාව කරනවා. සුන්දර පරිසරයක් අතරමැදින් ඉඳලා ලොකු පහසුවක් නැහැ. හිතට ගතට නම් අමාරුවක් තියෙනවා හැබැයි. අපි ගමන් මහන්සිය ලියා ගන්න මේ ගල දිගේ වතුර පාරක් එනවා. ඒ වතුර පාරේ වතුර ටිකක් පුරවගෙන වතුර බොන ගමන් ඉන්නේ. අපිට තව දුර යන්න තියෙනවා. මෙතන වතුර බොන අවස්ථාවේ මම පොඩි කතාවක් කියන්නම්. මේ පාර ගැන කතාවක්. ඒ කියන්නේ දෙහනකන්ද මුක්කවත්ත පාර තමයි සිරිපාදේ කරුණා කරන්න තියෙන අසීරුම මාර්ගය. වනගත අසීරුම මාර්ගය. මේ මාර්ගය හොයාගෙන තියෙන්නේ 1933 දී විතර. 33 දී විතර හොයාගෙන තියෙනවා. ඒකට අපිට ගෞරවය ලැබෙන්නේ වෙඩික්කාර කංකානම්ලාගේ ඩිංගිරි කියලා කෙනෙක්ට සහ ඒ ඇතුළු 5 දෙනෙකුට මේ මාර්ගය හොයා ගැනීමේ ගෞරවය ලැබෙන්නේ. ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. තව විස්තරත් කියනවා මේ සිරිපාදේ අඩවිය ගැන, සිරිපාදේ එන්න තියෙන මාර්ග ගැන. සුන්දර පරිසරයේ ඉස්සරහට හම්බ වෙනවා. ක්‍රිස්ටල් ක්ලියර් වතුර බලන්න අපේ සබහාදාමේ අසිරිය විඳින්න සීරෝපේන් එක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපේ දනු මල්ලි ආයිබෝන් අයියා අපේ කොමල් මල්ලි ආයිබෝන් මල්ලි තාපොඩේ වැඩනවා ආයිබෝන් කියන්නේ කියලා ආයිබෝන්.
අපි ගමනේ හුඟක් දුර ඇවිල්ලා දැන් රාමුගුහා ගාවට ළඟයි. රාමුගුහා පේනමාන ඉන්නේ. අපි යන්කෝ මෙන්න මේ වගේ සෑහෙන නැග්මක් තියෙනවා. මේ ටිකේ තාම නැග්ම ඉවර නැහැ. තාමත් මම කලින් කිව්වා වගේ රත්කන්ද තමයි මම නගින්නේ. අපි රාමුගුහා ගාව පොඩ්ඩක් විවේක අරන් තමයි යන්නේ. අපි රාමුගුහා ගාවට ඇවිල්ලා බිස්කට් කනවා. කට්ටිය ගිබන් අරිනවා. බිස්කට් කාලා රටේ දිත් එක බිස්කට් කාලා තව ටිකකින් ගමන ආයෙ පිටත් වෙනවා. පොඩි විවේකයක් ගන්නවා ඉතින්. ගමන හිතුවට වඩා පොඩ්ඩක් අමාරුයි. ඒත් හිතේ හයිය අරගෙන අපි සිරිපාද කරුණා කරනවා. මේ අඩවියේ සුමන සමන් දෙවියෝ අපිව සමන් පිච්ච මල් වගේ ඉහළට එක්කයි කියලා අපි විශ්වාස කරනවා. කතාවට ඉස්සර කට්ටිය කියන්නේ එහෙම තමයි. අපි ඒක විශ්වාස කරනවා. අපිත් කරුණා කරනවා මේ සිරිපාදේ වාරේ දෙහන කන්ද පාරේ. එහෙනම් යන ගමන් නැවත හම්බෙමු. තකන් ජය වේවා. අපි රාමුගුහාවට සමුදීලා නැවත ගමන පටන් ගන්න යන්නේ. හොඳ අවුරැල්ලකුත් වැටෙනවා. අපිට හොඳයි මේ පොඩි අන්ධකාරයක් තිබ්බා. දැන් අවුරැල්ලක් වැටෙනවා. ඒක අපිට සුබ ලකුණ. මේ පේනවා මේ වනාන්තරයේ සිරිපාද රක්ෂිතේ අවුව තිබ්බත් පොඩ්ඩක් අන්ධකාරයේ තියෙනවා. මොකද ගස් ගොම්මන වැඩිනේ. පෙත ගතිය වැඩි, මිදුම් ගතිය වැඩි. එතකොට කොහොමත් අන්ධකාරයක් තියෙනවා. ඒ වුණාට අපිට දැන් සාමාන්‍ය හොඳ අවුවක් වැටෙනවා. දැන් වෙලාව හවස 3ට විතර ඇති. අපි රාමුගුහා පාස් කරලා දැන් කිලෝමීටර් 1කමාරක් විතර උඩට ඇවිල්ලා තියෙන්නේ. බාතිය දොලේ සද්දය ඇහෙනවා. බාතිය දොල ගාවට තව ටික දුරක් තියෙනවා. මේ මෙතන නැග්ම වැඩි. මේ රාමුගුහාවේ ඉඳලා උඩට සෑහෙන නැග්මක් තියෙන්නේ. සෑහෙන අපහසුයි. දැන් අපි මේ ගිමන් අරිනවා ගහක් යටට වෙලා. කොහොම වුණත් අපි මේ ගමන ඉවර කරන්න ඕනේ. අපේ අරමුණ වෙන්නේ අද පැරඩයිස් ඇල්ල ගාවට ය아가න්න එක. පැරඩයිස් ඇල්ල ගාව කැම්පින් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. සුන්දර පරිසරයක් තියෙනවා. මේ බලන්නකො ලස්සනයි. කොහොමත් මේ අඩවිය සමනල අඩවිය සුන්දරත්වය වගේම ජෛව විවිධත්වයත් සෑහෙන වැඩි වනාන්තර පද්ධතියක්. ඔයගොල්ලන්ටත් ඇවිල්ලා බලන්න පුළුවන්. හැබැයි හොඳට ෆිට්නස් තියාගෙන එන්න ඕනේ. ඒක මම අවවාදයක් විදිහට ඔයගොල්ලන්ට දෙනවා. එහෙනම් අපි ගමන ඉදිරියේදී හම්බෙමු. අපි බාතිය දොල ආසන්නයට ආවා. මෙතන මේ කැම්ප් කරන්න වගේ පුළුවන් තැනක් තියෙනවා. කලින් මොකක් හරි ඉදිකිරීමක් කරලා තියෙනවා වගේ. හැබැයි පොඩි දෙයක් කියන්න ඕනේ මේ අපේ මල්ලි අනුමල්ලි අස් කරන්නේ කට්ටිය පොලිතින් එහෙම ගෙනල්ලා මෙතන ගිනි තියලා ගෙනාපු දේවල් දාලා ගිහිල්ලා මේ ස්වභාවික රක්ෂිතයට මේ අපරාධ නම් කරන්න එපා. ඒක සෑහෙන අකටුත්තක් මං හිතන්නේ. මේ අරයි යන්න පුළුවන් පොඩි පොඩි දේවල් ගිනි තියලා දාලා පොලිතින් නම් ගිනි තියන්න එපා මේ සමනල අඩවි. බලන්නකො මේ පරිසරයේ සුන්දරත්වය. බාතිය දොල මේ ඉස්සරහින් තියෙන්නේ. අපේ ටාගට් එක පැරඩයිස් ඇල්ලනේ. අපි මෙතන නතර වෙන්නේ නැහැ. අපි පැරඩයිස් ඇල්ල ගාවට යනවා. එහෙනම් අපි හිමීට ගමන යමු. බාතිය දොල තමයි මේ තියෙන්නේ. බාතිය දොල ගාවේදී පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මේ බාතිය දොල දිගේ උඩට ගියාපුවම රත්කන්ද මුදුනට යන්න පුළුවන්. ඕනනම් කෙනෙක්ට මේ බාතිය දොල දිගේ ඉහළට ගිහිල්ලා මේ රත්කන්ද මුදුනට යන්න පුළුවන්. රත්කන්ද টොප් එකට යා ගන්න පුළුවන්. අපි දැන් ඉතින් රත්කන්ද මුදුනට යන්නේ නැහැ. අපේ අරමුණ ශ්‍රීපාද මළුවට යන එකනේ. අපි ශ්‍රීපාද මළුව බලා තමයි යන්නේ. බලන්නකෝ සුන්දර මේ බොහොම පිරිසිදු වතුර තියෙන මේ බාතිය දොල. අපි බාතිය දොලට සමුදීලා නැවත ගමන පටන් ගන්න යන්නේ. දැන් වෙලාව හවස 4යි. අපි පැරඩයිස් ඇල්ල ගාවට යද්දී බලමු වෙලාව කීය වේද කියලා. අපි රත්කන්ද නැගගෙන ඇවිල්ලා
පොඩි තැන්නක් වගේ තැනකට ආවා. තාම හරියටම දැන්න නෑ. අපේ පැරඩයිස් ඇල්ල ගාවට තව ටික දුරක් යන්න තියෙනවා. අපි 4ට තමයි බාති තොල ගාවින් එන්න පටන් ගත්තේ. තාම රත්කන්ද නගින ගමන් ඉන්නේ. බලන්නකො ලස්සන පරිසරය තියෙනවා. මේ බලන්න මේ තෙත් කලාපීය වනාන්තරය. ඒක තියෙන ලක්ෂණ මේ සීතල හින්දා වෙන්න ඇති කොළ කුඩා වෙලා උලඟ හින්දාද මන් දන්නේ. ඒත් කොළ කුඩා වෙලා තියෙන උලඟයි සීතලයි හින්දාද දන්නේ. මේ බලන්නකො ලස්සන පරිසරය. මේ වගේ පාරක තමයි යන්න තියෙන්නේ. දැන් වෙලාව 5:20යි. අපි රත්කන්ද නැගලා තැන්නට ඇවිල්ලා ඉන්නේ. දැන් තැන්නක් වගේ කොටසක් තියෙනවා. මේ තැන්න හරහා ගිහිල්ලා පල්ලම බහින්න ඕනේ පැරඩයිස් ඇල්ල හම්බෙන්න. මේ වගේ කොළ පාට පිරිච්ච පාරක තමයි යන්න තියෙන්නේ. බෞද්ධ කොටි දාලා තියෙනවා දිගටම වගේ. මේ රෙදිපටි හරි බැඳලා තියෙනවා. ඒකින්ද පාර හොයාගන්න ලොකු අමාරුවක් නේ. අපි යනවා ඉතින් දැන් උදේ 11:00 විතර පටන් ගත්ත ගමන දැන් 5:00යි. මේ තාම ගමනේ තමයි. දැන් වෙලාව 6:25යි. අපි තාමත් පැරඩයිස් ඇල්ලට යන ගමන් ඉන්නේ. මේ පැත්තේ ඔය පේන කන්ද තමයි අපි රත්කන්ද බැහැගෙන නැගලා බැහැගෙන ආවේ. ඔය රත්කන්ද ඉස්සරහින් පේන. අපි උත්සාහ කරනවා කළුවර වැටෙන්න කලින් පැරඩයිස් ඇල්ල ගාවට ය아가න්න. ඇනවද කුරුල්ලෙක් කෑ ගහනවා. දැන් වෙලාව 6:34යි. අපි තාම මේ කැලෑවේ කළුවරේ ටෝච් ගහගෙන යන ගම. දැන් නම් පැරඩයිස් ඇල්ලට ළඟයි මං හිතන්නේ. පල්ලම හම්බෙනවා කියන්නේ පැරඩයිස් ඇල්ලෙන් තමයි මේ පල්ලම නතර වෙන්නේ. අපි තාම යනවා පැරඩයිස් ඇල්ල ගාවට ගිහිල්ලා ආයෙ හම්බෙන්න. දැන් වෙලාව 7යි. අපි අදාළ ස්ථානයේ නැත පැරඩයිස් ඇල්ල ගාවට ආවා. දැන් අපි ටෙන්ට් එක සෙටප් කරගන්න ඕනේ. රැට කැම ලෑස්ති කරගන්න ඕනේ. අපි පස්සේ කෑම උදේ වෙන වෙලාවට නැවත හම්බෙන්න. එතකම් නතර වෙනවා. ගොඩක් මහන්සි. එහෙනම් නැවත හම්බෙන්න. අපි රාත්‍රී ආහාර ගන්න ගමන් ඉන්නේ. පරිප්පුයි කඩලයි ලුණු වැඩි දෙයක් නැහැ. ඒවා කනවාද? අපි දැන් රැට කාලා ඇඟපත හොදගෙන ටෙන්ට් එකේ දැන් නිදිය ගන්න යන්නේ. හෙට උදේම යන්න තියෙනවා ගමනේ ඉතුරු ටික. එහෙනම් හෙට උදේ හම්බෙන්න. දැනට එහෙනම් නතර වෙනවා. සුබ රාත්‍රියක් කියන ඔක්කොට. ජය. good morning හැමෝටම. දැන් උදේ වෙලාව 6යි. අපි උදේ නැගිටලා ඉන්නේ මේ ඉන්නේ පැරඩයිස් ඇල්ල ගාව. ඊයේ රෑ වුණා නේනකොට පැරඩයිස් ඇල්ල අතන ඉස්සරහා තියෙන්නේ. තව ටිකකින් දෙන්නා නම් මේ වගේ ලස්සන පරිසරයක හිටියේ. අපේ ටෙන්ට් එක තියෙන්නේ අතන. මේ පැත්තෙන් තමයි අපි උඩ
කැලෑවෙන් රත්කන්ද බහලා ආවේ. පැරඩයිස් ඇල්ලේ බලන්නකෝ මේ වතුර සුන්දරත්වය තව එළිය වටනහම පෙන්නන්න. ක්‍රිස්ටල් ක්ලියර් වතුර. හරිම සීතලයි මේ වතුර බීපුවාම එහෙම පුදුම නැවුම් බවක් දැනෙන්නේ. මේ තමයි ඉතින් ලංකාවේ තියෙන ජලයෙන් සුපිරිසිදුම ජල මූලාශ්‍ර තමයි මේ සමනල කන්දේ ඉඳලා පල්ලෙහාට ගලාගෙන යන්නේ. ළමයි අපි උදේට චායි මසාලා ටී එකක් හදනවා. මේ දෙන්න ඉන්නවා. good morning මල්ලි. good morning. අපි මෙන්න මේ වගේ ලස්සන තැනක ඉඳලා උදේට ටී එකක් බොන්න යන්නේ. ඒකත් චායි මසාලා ටී. සුපිරියට දී කී රාත් බිව්වා සුපිරියට තිබ්බා. බලමු අපිට උදේ පාන්දර ගමන පිටත් වෙන්නත් ඕනේ. උයාගෙන කාලා තේ එකක් බීලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. පැරඩයිස් ඇල්ල ඕගොල්ලන්ට පෙන්නන්නයි යන්නේ. මේ පැරඩයිස් ඇල්ල දිහාවට ඇවිදගෙන යන්නේ. අපි පැරඩයිස් ඇල්ලේ පල්ලෙහා පැත්තට යන්. දැනට ඉහළින් වීව් එක පෙන්නන්න. මේ වගේ වීව් එකක් තමයි තියෙන්නේ. උදාන ලස්සන බලන්නකෝ මේ පැරඩයිස් ඇල්ලේ පල්ලෙහාට වැටෙනවා. බලමු මම තොරතුරු බලවලා පල්ලෙහාට බලන්න. මෙන්න පැරඩයිස් ඇල්ල. මෙහෙම වීව් එකක් තමයි තියෙන පැරඩයිස් ඇල්ලේ. බලන්න ඉතින් කරලා ලස්සනයි. මෙන්න මෙතනින් උඩට තමයි යන්න තියෙන අපිට සිරිපාදේ කරුණා කරන්න තියෙන ඔයගොල්ලෝ බෞද්ධ කොඩියක් දැක්කම තේරෙනවද? බලන්නකෝ ලස්සන. ඒවා මේ පාටි බැඳලා මේ ගස්වල හරිම ලස්සනයි. ඉතින් මේ වගේ සුන්දර පරිසරයක් අත්විඳින්න ඔයගොල්ලන්ට එන්න කියලා මම ආරාධනා කරනවා. උදේට නූඩ්ල්ස් එක හදන ගමන් ඉන්නේ. උදේට නූඩ්ල්ස් එකක් තමයි අපි ගන්න හදන්නේ. නූඩ්ල්ස් එකක් තියෙනවා. ඊයේ රාට උයන්න ගෙන ආපු සෝයා මීට් එකක් තියෙනවා. පුළුවන් වුණා සෝයා මීට් එකක් උයාගෙන නූඩ්ල්ස් එකත් එක්ක ගන්න තමයි හිතන්නේ. අපේ කොම්මල මල්ලි දානවා ලුණු. නාන ගමන් කියන්න දේවල් ටිකක් තියෙනවා. මේ සුපිරිසිදු වතුර යන්නේ රජමලේ වත්ත පිසින්හත් පැත්තට තමයි යන්නේ. මේ සුපිරිසිදු වතුර ටික. එතකොට මම තව දෙයක් කියන්න. මේ පැරඩයිස් ඇල්ල පාර කියලා ඉවරලා සීපාද කරුණාකරන්න අස්ප්‍රසිද්ධ පාරක් තියෙනවා. එතකොට දියාරියත්ත කියලා පාරක් තියෙනවා. ඔක්කොම ඒ පාරවල් දෙකත් එක පාරවල් 8ක් තියෙනවා. පාරවල් 8 තමයි ඔය මං කියපු පාරවල් දෙකයි 60 නල්ල තනි මාර්ගයයි රත්නපුර පලාවද්දල මාර්ගයයි රත්නපුරේ කුරුවිට එරත්න මාර්ගයයි එතකොට ධර්ණීගල උඩමාලිබුඩ පාරයි ඒ ටික තමයි ඔක්කොම පාරවල් ටික තියෙන්නේ. ඒතර පාරවල් ඔක්කොම එතකොට අපි ආපු දෙහනකන්ද මුක්කවත පාරත් එක්ක පාරවල් ඔක්කොම 8ක් තියෙනවා. දෙහනකන්ද මුක්කවත මාර්ගය තමයි සීපාද කරුණාකරන්න තියෙන අසීරුම මාර්ගය. මොකද එන්න තියෙන වනගත මාර්ගය දැඩි නැග්මක් තියෙනවා. රත්කන්ද මම ඊයේ කිව්වා වගේ රත්කන්ද නැගලා රත්කන්ද බහින්න තමයි තියෙන බැස්ම තියෙන කිලෝමීටරයක්වත් නැති තරම් පොඩි බැස්මක් තියෙන. දැන් මෙතන ඉඳලා තායෙත් මේ උඩ කන්දෙන් නගින්න තියෙන්නේ සීපාද කරුණාකර. අපේ කොමල් මල්ලි උදේ කෑම එක ලෑස්ති කරනවා. මම එතකන් නානවා. අපි දැන් මේ කෑම කාලා ලෑස්ති වෙලා ඉන්නේ නැවත ගමන පටන් ගන්න. අපි අන්න අතන තමයි කැම්ප් කරේ. දැන් මෙන්න මෙතනින් ඉහළට මේ බෞද්ධ කොටි දාලා තියෙන තැනින් ඉහළට නගින්න තියෙනවා. නැවතත් කන්ද තමයි නගින්න තියෙන්නේ. පොඩි බුදු පිළිමයක් තියෙනවා මෙන්න මෙතන. අපි බලමු එතෙන්ට පඳුරක් හරි දාලා අපේ ගමන නැවත පටන් ගන්න. මේ ඉන්නේ පැරඩයිස් ඇල්ල මුදුනේ.
දෙහෙනකන්ද මූක්කුවත්ත පාරේ ගෙත්තම්පාන විදියට පාවිච්චි කරන්නේ මෙතන මේ සීත ගඟුලේ පටන් ගන්න තැන තමයි පාවිච්චි කරන්නේ. සීත ගඟුල කියන්නේ මේ පැරඩයිස් ඇල්ල මේ හම්බෙන දොළපාර දියපාර තමයි දෙහෙනකන්ද මූක්කුවත්ත පාරේ සීත ගඟුල විදියට පාවිච්චි කරන්නේ. එතකොට මෙතනින් ආරම්භ වෙනවා ගෙත්තම්පාන විදියට පාවිච්චි කරන තැන. මෙතනින් ඉහළට යන්න තියෙන්නේ අපි යන ගමන් නැවත හම්බෙන්න. අපි ගමන ආරම්භ කරා. අපි හඳුන් කූරක් මේ බුදු පිළිම ගාව පත්තු කරලා ගමන පටන් ගන්න යන්නේ. එන දෙවෙනි දවසටත් අපි ගමන ආරම්භ කරා. සුමන සමන්දේ හාමුදුරන්ගේ පිහිටයි කියලා අපි ගමන යන ආරම්භයේ මෙන්න මේ වගේ තියෙන්නේ. මේ පේනවද? නූල් හැදගෙන ගිහිල්ලා ගෙත්තම්පානේ. අපි දැන් දෙවෙනි දවසට ගමන ආරම්භ කරලා තියෙන්නේ. අපේ ගමනේ දැන් නැවත නැග්මක් තමයි තියෙන්නේ. හැබැයි මේකත් හොඳම නැග්ම නෙවෙයි. හොඳම නැග්ම එන්නේ සමලකන්ද පාමුලට ගියාපුවා. සමලකන්ද පාමුල මහගිරිදඹේ නගින්න තියෙනවා. අර පඩිපෙළ අත්තරවල එක නගින නැග්ම අපිට මේ වගේ කැලෑවේ නගින්න තියෙනවා. ඒක පොඩ්ඩක් අමාරුයි. දැනුත් මේ නැග්ම සාමාන්‍ය නැග්ම පොඩ්ඩක් අමාරුයි. ඒත් අපි ගමන යනවා. බලන්නකෝ මේ පරිසරය ලස්සන. හරිම සුන්දරයි මේ එකම මාර්ගයේ ශාක වැවිලා මේ මහා විශාල ගස් කන්දන් කඩා වැටලා තිනවා. ඒක අපිට ඇත්තටම ලොකු බාධාවක්. පාර හරහා වැටලා තිබ්බා. පාර හරහා වැටලා තිබ්බහම සමහර කෙනාට ගස් කඳන් යටින් රින් ගන්න උනහම බෑග් එක ලොකු හින්දා රිංග ගන්න අමාරුයි. ඒ ඔක්කොම බාධක මැද්දේ අපි සුමන සමන් දෙවියන්ගේ පීඨේ සීපාදස්ථානයට කරුණා කරනවා. එච්චර දුරක් ගෙවාගෙන ආපු ඒ සුන්දර දර්ශනයේ ප්‍රථම වතාවට දකින්න හම්බුණා ශ්‍රීපාදස්ථානයේ උඩමළුව. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ ගස් අතරින් අපිට යන්තම් පේනවා මේ ශ්‍රීපාදයේ උඩමළුව. යන්ක ඉස්සරහට ඔය පේන්නේ ශ්‍රීපාදයේ උඩමළුව. අපිට හේවිසි ශබ්දෙත් ඇහෙනවා ශ්‍රීපාදයේ උඩමළුවේ. අපි ශ්‍රීපාදයේ මහගිරිදඹේ පාමුලට හරි ළඟයි දැන්. මේ ගමනේ අවසාන භාගයේ හිතට පුදුම සැනසීමක් අමුතුම හැඟීමක් දැනෙනවා. ඒ ගමන සාර්ථක වෙනවා කියලා දැනෙනකොට එන යන් අවසාන මොහොත වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා සීරෝපේන් සමගි. දැන් අපි ඇවිල්ලා ඉන්න තැනට ශ්‍රීපාදස්ථානේ පැහැදිලි දර්ශනයක් පේනවා. උඩමළුව හොඳටම පේනවා. සෙනග එහෙමනම් පාරවල යනවා පේන්නේ නැහැ. යන්තම් පාරක් පේනවා. හැබැයි සෙනග එහෙමනම් දුරට පේන්නේ නැහැ. ශ්‍රීපාදේ කරුණා කරනකොට විශේෂ දෙයක් දකින්න හම්බුණා. මේ විශේෂමක් නැහැ. ඉතින් මේ ශ්‍රීපාද රක්ෂිතය අනිවාර්යයෙන්ම මේ දිව්‍යෝ ඉන්නෝනේ. මේ දිව්‍යා අරගෙන මේ වසුරු දාලා මේ පේනවා දැට කැලි තියෙනවා මේ තියෙන. එක් හරි ලොකු දිවියෙක්ගේ මං හිතන්නේ. මේ ඒ කියන්නේ රෝම තියෙනවා කාපු සතාගේ වගේම ඇට කැලිත් තියෙනවා. ශ්‍රීපාදේ පේන මානේ ඔන්න අපි යන් මේ මග ලකුණු බලාගෙන යන්. අපි දැන් අග්ගලාදොල ගාවට ඇවිල්ලා ඉන්නේ. මේ ලස්සන දොළපාරක් අවසානයේ හම්බෙන දොළපාර තමයි මේක. මෙතනින් එහාට මේ ඉන්නේ අපි මහගිරිදඹේ පාමුල. මෙතනින් ඉස්සරහට කෙලින්ම නැග්ම තියෙන්නේ. අපි වතුර ටිකක් බීලා මෙතන තේ එකක් උණු කරගෙන බීලා චායි ටී එකක් හදාගෙන බීලා ඉහළට කරුණා කරන්න තමයි උත්සාහ කරන්නේ. බලන්නකෝ මේ පරිසරයේ ලස්සන. අපි අග්ගලාදොල ගාව දැන් මේ චායි ටී එකක් හදනවා. අපිට තියෙනවා සමපෝෂ අග්ගලා තියෙනවා. අග්ගලාදොල ගාව සම්පෝෂ අග්ගලා කාලා චායි ටී එකක් බොන්න යන්නේ. අපි පොඩ්ඩක් මේ
අග්ගලේ රෝන්නවා. පොල් නෑ අයියා. පොල් නෑ. ඔව්. කැලාවේ හින්දා පොල් නෑ සීනි විතරක් දාලා අග්ගල හදාගෙන ආවා. චායි ටී එක තියෙනවා. ඒ තිරමනේ ගේන්න ගියේ හරි ගියේ නෑ වැඩි. තිරමනේ ගේන්න ගියේ තිරමනේ බර වැඩි හින්දා විසිකලා. අපි දැන් අග්ගලා දොල්ට සමු දීලා මහගිරිදාවේ නගින්න පටන් ගන්න යන්නේ. මෙන්න මේ වගේ ආරම්භයක් තමයි තියෙන්නේ. මේ වගේ පේනවනේ. මේ නෙළු ගස් අතරින් යන්න තියෙන්නේ. උඩාට මේ හොඳම නැග්ම දැන් තමයි පටන් ගන්න. අපේ කට්ටිය එනක අපි දැන් මේ නෙළු පිරිච්ච වනාන්තරයේ මැදි යන ගමන් ඉන්නේ. පේනවනේ. හරි අමාරුයි මේ නෙළු පාරට වැටිලා යන්න අමාරුයි. ඔළුවේ උඩ කැප් එක දාගෙන ඉන්නකෙත් පැටලෙනවා. බෑග් වලත් පැටලෙනවා. අත් වලත් පැටලෙනවා. මේ හරිය තාම සාමාන්‍ය නැග්මක් තියෙන්නේ. අපි මාහිරිදඹේ නැග්ම ගාවට ගිහිල්ලා හම්බෙන්න. බලන්න මේ අපිට දකින්න හම්බෙන දර්ශනේ කොච්චර ලස්සන එකක්ද කියලා කැමරාවට හරියටම පේන්නේ නැහැ. පල්ලෙහා ඔය කැලෑවෙන් තමයි අපි නැගලා බැහැලා ආවේ. දැන් මේ පැත්තට මේ තමයි සිරිපාදෙට යන්නේ. මෙන්න පාර. අපි යනවා. තව ඊට යන්න දර්ශන සුන්දරව දකින්න හම්බේ. මේ පේනවනේ ගස් වැටිලා බාදක මැදින් යන්නේ. අපි අන්තිම අදියරට ඇවිල්ලා ඉන්නේ. දැන් ශ්‍රීපාද ස්ථානේ මේ පේනවද මේ ගස් දෙක අතරින් මේ ළඟ ළඟම පේනවා. අපිට රත්නපුරේ පාරට ය아가න්න පුළුවන්. බලන්නකෝ මේ වගේ තැන්වල නගින්න තියෙන දණිය ඇවිල්ලා වදිනවා නිකට. අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම ආධාර කරගෙන තමයි නගින්න ඕනේ. බලන්න මේ පැත්තේ ලස්සන දර්ශනේ. ගස් මේ සීතලටයි හුළඟටයි ඔරොත්තු දෙන විදිහට හැදිලා ගස්වල පාසි බැඳිලා බලන්න අපි ආපු ඒ කැලෑව තමයි මීදුමේ වැහිලා තියෙන දුර. හලාකුලයි මීදුමයි දෙකම එකතු වෙලා තියෙන්නේ. හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ සීපාදේ උඩමළුව දකිද්දි අපේ ගමන අපි සාර්ථක කරගත්තා කියලා හිතට දැනෙනකොට ඒ හැඟීම කියලා විස්තර කරන්න බෑ. ජය වේවා. දනු මල්ලි ඉන්නවා අපේ කොමල් මල්ලි ඉන්නවා. හායි අපි යන් ඉතුරු ටිකක් නේද? අනිවාර්යයෙන්. ජය වේවා එහෙනම්. සුමන සමන් දෙයි හාමුදුරෙන් පිටයි. බලන්න පල්ලෙහායින් පෙවුණු කඳු ටික ඔක්කොම වැහිලා ගියා. දැන් අපි රත්නපුරා පාරට ආසන්නයි තව චුට්ටයි. රත්නපුරා පාරට ලඟ වුණාම නැවත හම්බ වෙනවා. ලඟ වුණා කියද්දී දැන් ලඟ වෙලා තියෙන්නේ. එතෙන්දී නැවත හම්බ වෙන්න. අපිට රත්නපුරා පාරේ ලයිට් වයර් එක පේනවා. ලයිට් කනුත් පේනවා. ඔයගොල්ලන්ට පේන්නේ නැහැ මීදුමනේ. අපි රත්නපුරා පාරට ආවා. වෙන රත්නපුරා පාරට ඇතුළු වුණා. දැන් මෙතෙන් ඉඳලා ඉහළට නගින්න තියෙන්නේ. අඳුම් ටික මාරු කර ගන්න ඕනේ. සුදුවක් අඳ ගන්න ඕනේ. අපි එනගම හම්බෙන්න. අපි මාගිරිදාවේ උඩට නගිනවා. මේ පාරේ මන්ද ලස්සන මල් තියෙනවා. මීදුමෙන් පල්ලෙහා ඔක්කොම වැහිලා තියෙන. උඩට නගිනවා එමෙට. අපි මහගිරිදාවේ කරුණා කරන ගමන් ඉන්නේ. දැන් මීදුමෙන් ඔක්කොම වැහිලා තිබ්බේ ඒවා එක පාටම පෑදිලා පල්ලෙහා පේන්න පටන් ගත්තා. ඔය පේන්නේ රත්නපුරා පාර තමයි.
අපි රත්නපුරා පාරට තමයි සම්බන්ධ වෙන්නේ. මේ දැන් රත්නපුරා පාරේ පල්ලෙහා පේනවා. පල්ලෙහාට වැහැලා. හැබැයි අපි කැලෙන් එළියට එනකම් සුමන සන්දේ ආමඳුරන්ගේ පිහිටේ කිසිම පීනී බිඳුවක්වත් ගියේ නැහැ. ඒක ඇත්තටම අපිට අදවතේට දැනෙන කාරණාවක්. අපි අන්තිම පඩි කීපය කරුණා කරනවා ඉහළට. ඕගොල්ලන්ට පේනවද මේ දන්වැල් වගේක් තියෙනවා මේ හරි සම්බන්ධ කරලා ගාලට සම්බන්ධ කරලා. මේ දන්වැල් ඉස්සර පැරණිම කාලේ මේ පඩි තිබ්බේ නැහනේ. මේ පඩි නැතුව මේ අපි පඩි වල නගින්නෙත් බොහොම අමාරුයි. මේ මහගිරි දඹේ නැගලා තියෙන මේ දන්වැල් ආධාරේ. ඒ කාලේ මිනිස්සු සිරිපාදේ ආවයි කියන්නේ ඉඩම් කඩම් දරුවන්ට ඔක්කොම ලියලා ජීවිතය ගැන බලාපොරොත්තු අතෑරලාලු. එහෙම කරුණා කරපු සිරිපාදේ අපිට මෙහෙම කරුණා කරන්න ලැබෙනවා කියන්නේ එක අතකට අපි පින්කාරයි. දවස් දෙකක ගමනේ අවසානයේ අපි උඩමළුවට ළඟා වුණා. තව පඩි කීපයයි. උඩමළුවට අපි මේ පඩි කීපය කරුණා කරමු. අපි දැන් ඉන්නේ මේ හැටනල්ලතන්නි මාර්ගයේ සාම චෛත්‍ය ළඟ. දැන් අපි දෙහනකන්ද මූක්කවත්ත මාර්ගයෙන් සිරිපා මළුවට කරුණා කරලා දැන් පහළට කරුණා කරනවා හැටනල්ලතන්නි මාර්ගයෙන්. දැන් ගමන අවසාන වෙන්න ළඟයි. අපිට වැස්සකින් බාධා එල්ලුණා. එහෙනම් දෙහනකන්ද මූක්කවත්ත මාර්ගයේ සිරිපා කරුණාව ඕගොල්ලෝ රස විඳින්න ඇති කියලා මම විශ්වාස කරනවා. තවත් වේදනාවේ ශූන්‍යාන්තයක් සොයාගෙන යන මුර සංචාරකී නැවත හම්බෙන මම දැන්ට නතර වෙනවා. මතක් කරනවා ආදරෙන් channel එක subscribe කරන්න කියලා. යාළුවන්ටත් බලන්න share කරන්න. ආදරෙන් ඉල්ලනවා comment කරන්න. මම ඒවා ආදරෙන් බාර ගන්නවා. එහෙනම් තවත් වේදනාවේ ශූන්‍යාන්තයක් සොයාගෙන යන මුර සංචාරකී නැවත හමු වෙමු. හරිද?